මම දැන් රක්තපාත තත්ත්වය ගැන ඔබට කිව්වා. ඊළඟට අපිට එන්නේ කම්පන තත්ත්වය. තත්ත්වයකට යනවා අවස්ථා තුනක්නේ. ඒතකොට මේ කම්පන තත්ත්වයේදී තමයි බරපතලම තත්ත්වය. රෝගියෙක් ජීවිතක්ෂයට පත් වෙන්න පුළුවන් තත්ත්වය තමයි මේක. එතෙන්දී අපි කියමු අර රුධිරය වහණේ වෙලා වුණාම ඇතුලේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් අකර්මණ්‍ය වෙනවා. ඒක අපි අක්මාවට බලපෑවොත් 150ක විතර ප්‍රවණතාවයක් තියෙනවා මරණය දක්වා යන්න. ඉතින් ඒක හරි ප්‍රශ්නයක්. ඒ වගේම වකුගඩු වලට මේක බලපෑවොත් 10%ක් විතර තමයි මේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් 80%ක්ම පමණ ප්‍රවණතාවයක් තියෙනවා ජීවිතය නැති වෙන්න. ඉතින් ඕක තමයි භයානකම තත්ත්වය. ඉතින් අපි වෛද්‍ය අපි රෝහලකදී රෝගීන්ගේ රුධිර මට්ටම අපි නිරන්තරයෙන් පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා උදේ දවල් හවස තුනේම ෆුල් බ්ලඩ් කවුන්ට් කියන පරීක්ෂණය කරනවා නිරන්තරයෙන්ම. කරලා බලනවා මේ රුධිර පට්ටිකා තවදුරටත් අඩු වෙනවද වැඩි වෙනවද? එතකොට ඒකෙදි අඩු වෙනවා නම් අපි කොහොමත්ම රෝහලින් යවන්නේ නැහැ. ඒකට අවශ්‍ය ප්‍රතිකර්ම කරනවා. වැඩි වේගන යනවා නම් අපිට